ගමේ මිනිස්සු කියන විදිහට මේ වලව්ව අද්භූත සිදුවීම් වලින් පිරිච්ච තැනක්. ගේට්ටුවෙන් හරි ඉතින් ගයිස් ඉතින් ඔයාලා දකින්න ඇති ඉතින් මේ අද ගෙනල්ලා තියෙන ගේම් ප්ලේ වීඩියෝ එක ඉතින් මේක නම වලව්ව ඉතින් මේක ලංකාවේ හදපු ගේම් එකක් ඉතින් මේ සුපිරි ගේම් එකක් හොරර් ගේම් එකක් ඉතින් ඔයාලා මේ සුපිරි හොරර් ගේම් එක අත්දැකීම හොඳට ගන්න පුළුවන් ඉතින් මේක අප්ඩේට් ලා කලින් තිබිලා තියෙන මේ විදිහට නෙමෙයි ඉතින් මම අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා ඉතින් මම ඒක තමයි ගත්තේ ඉතින් MB 74ක් වගේ තමයි මේ ගේම් එක උනේ ඉතින් මේක මේ වලව්වක් වටා දිච්ච කතාවක් තමයි මේක. ඉතින් අපි මේ නිදානයක් ගන්න තමයි තියෙන්නේ අපිට මේකේ. ඉතින් අපිට මේකේ ඔක්කොම සිංහලෙන් තමයි තියෙන්නේ කතා කරන එක. ඔක්කොම සිංහලෙන් තමයි කතා කරන්නේ මේ. ඉතින් අපිට තියෙන්නේ දැන් ඉස්සෙල්ලා අපි මේක අරගෙන මේ දොර අරගෙන අපි ඔනකල එළියට යන්න ඕන. ඉතින් අපි බලමු මොනවද එළියට ගිහලා කරන්න තියෙන්නේ කියලා. මේ මොකක්ද 아무තු ගලක් වගේ එකක් තියෙනවා. මොකද්ද පොතක් වගේ එකක් තියෙනවා. නිදාන් මොකක්ද ඇත්තේ. ඉතින් ඔයාලා කියව ගන්න මේකේ. මම හිතන්නේ ඔයාලා මොකක්ද තේරෙන්නේ නැති කියලා. ඉතින් අපිට තියෙන්නේ කාසි ටික දුර ගන්න තමයි. එතන කාසි යන්නේ. අම්මාට සිරියේ මොකද්ද මේ? මෙතන මිනිහක්ද කොහෙද තියෙන්නේ? නායකොත් ඉන්නවද කොහෙද? ඒ කරින්ඩත් පුළුවන් මොකෙද්ද ඒක ඇතුලේ ඉන්නේ? ඒගොල්ලෝ මාක් හරි පොල්ලක් අයක් අම්මෝ නැහැ කියලා තිබිලා. මිනි ඔළුව නෑ මිනිහා ඇටතැකිල්ලක් තියෙනවා අතනක් තිබ්බ ඇටතැකිල්ල. මිනි ඔළුව වගේ එකක් තියෙනවා මෙතන නා. මෙතන මාක් හරි පූජාවක් කරන්නද නැද්ද කොහෙද මෙතන නා. මට පේන හැටියට. මෙතන එළියට යන්න මේකෙන් ගන්න මේ කඩන්න ඕන ඇණියනි ගලවන්න ඕන. එපා ඇණියනි ගලවද්දි නෑ. ඉතින් ඔයාලා තාම මේ වීඩියෝ ගන්න channel එක subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරලා bell notification එකත් ඔයාලා දාලා තියාගන්න. එයාගේ වීඩියෝ like එකක් දාන්න, එයාගේ යාළුවන්ටත් බන් share පාරකුත් දාන්න. ඊට වගේ දවස් පාලින් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ ගේම් එක download කරගන්න ඕන නම් මම මේකේ link එක පල්ලෙහා මේ comment section එකෙන් දාලා තියන්න. එතකොට ඔයාලට එයින් ගිහලා මේක download කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් play කරන්න. ඉතින් මම මේක download කරද්දී නම් 1 GB වගේ තමයි download තිබ්බේ. අනිවාර්යෙන් මේ ගේම් එක play කරලා බලන්න. මොකද මේක ලංකාවේ ගේම් එකක්. ඉතින් මම හිතන්නේ ලංකාවේ මේකද කොහෙද හදපු ඉස්සෙල්ලාම හොරර් ගේම් එකකට හදලා තියෙන්නේ. ඉතින් සුපිරි ගේම් එකක්. අපි මේ අනි ගලවමු. මේකත් ගලවමු. ඒක ගලවන්න බෑ. ඒක කන්න කාලේ යට ඒක ගලවලිමු ඔක්කොම කාලේ. යට ඒක ගලවන්න හරි ගලෙයි ඒක ගලවමු. දැන් යට ඒක ගලවමු අපි ටක් ගාලා ගේම් එක ඉවර ගන්න ඕනේ. මොකද මේ ටක් ගාලා ඉවර ගන්න පුළුවන් මේ ගේම් එක. ඒක ගලවන්න දෙන්නේ නැහැ. දාලා ගමු බං ලයිව් වල. දැන් ගමු බං. හරි දැන් ගත්තයි. ඒක නිකන් මේ නැමිලා ඒක ගලවන්න ඕනේ ඒකයි. සීන් එක වෙලා තියෙන්නේ. අපි එන යන් දෙවෙනි තට්ටුවට යට මොන හරි තියනවද දන්නේ නැහැ. තියෙන දේවල් ඔක්කොම අරගෙන යන්න ඕන. මොකද මේ ගේම් ප්ලේ එක ටිකක් මේ දිග ගේම් ප්ලේ එකක් වෙයි. මොකද මේ විදිය ලොකු ගේම් එකක් ඒකයි. විශේෂයෙන් දෙයක් කියන්න දෙනවා. මේ ගේම් එක ප්ලේ කරද්දී ඔයාලා data on කරන්න තමයි ප්ලේ කරන්න ඕන. නැත්නම් ප්ලේ කරන්න බෑ. මේ කබඩ් එකේ නම් කිසි දෙයක් නැහැ. අපි යන්නේ නම් දෙවෙනි මහලට. තාම අපිට හොල්මනක් නම් පේන්න ආවේ නැහැ. ඒක දන්නේ කවුරු හරි. මෙහෙනම් කිසි අමාර කාසියක් තියෙනවා. කාසියක් ගත්තා. ඉඳානියන් අර තියෙනවා සින්දු හදි දානවා වගේ එකක් තියෙනවා. ඒක වැඩක් නැහැ මොනවරන්න මේ කබඩ් වල මොනවද තියෙනවද දන්නේ නැහැ බලමු බලලා. ඇහැක් වගේ වල පේනවා ඇහැක් වගේ නිමිනින්පත් වෙනවා එකක් පේනවා. මොකක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ හොල්මනක් කියනවද දන්නේ නැහැ. මොකක්ද කෝට් එකක් වගේ එකක් තියෙනවා නේ කෝන්නේ. මේක වැඩක් නැහැ. අම්මට ආච්චි කෙනෙක් ඉනවා. ආච්චිට දැන් බය එන්නේ අපි නම් මට අවශ්‍ය තියෙන අපි වත් ගමු. ආච්චිව අදාළම නෑ දැන්. තව කාසිය ඒක ගන්න වේ එකක් අයින් කරමු අපි මොකක් හරි. වැඩක් නැති එකක් ඒ යතුරු අයින් කරමු අපි. යතුරු දැන් ආයෙ යන්නේ නැති. තව කාසියක් තියෙනවනේ. ඒකත් ගමු. එන්නේ
ආච්චි අපි අල්ලන්නකෝ මේ. අයියෝ ආච්චි අල්ලන්නේ. ආච්චි සිංහලෙන් කතා කරන්නේ. මැණිකකුත් තියෙනද නැහැ මැණික් ගමු අන්තිමට අපිට මැණික ඕනේ වෙන්නේ අන්තිමටම. මිටියත් අයින් කරමු. මින් කාසිය ගමු. දැන් කාසි 5ක් තියෙනවා කාසි 12ක් ඕන. අපි තුන්වෙනි එකට ගිහිල්ලා දාන්න ඕනේ. 100ක් ඉන්නවා. 100 තාම පිටින් පාරක් ගැහුවේ නැහැ. 10ක් දන්නේ 100 කියන්න බෑ. ආයි මෙතනින් දාන්න ඕන මෙතනින්. මේ නිකන් මොකද්ද? චෛත්‍යයක් ඔය කැලක් ඔය තියෙන්නේ. මේ 12ක් දාන්න ඕන. එතකොට අපිට නිදානේ හම්බෙයි. බලමු මොකක්ද වෙන්නේ කියලා. ආයි බලන්නේ කොමිකල් ටග් ගාලා ගේම් ඉවර කරන්න. එතකොට ඔයාලට ලේසි. නැත්නම් වීඩියෝ එන්න දික් වෙනවා අම්මට ආච්චිනවා. අම්මට සීරි එතනින් ආවේ ඇයිනේ ඒක මරු. ඒක සුපිරි. අර තැටියක් තියෙනවා ඒක ඕන් ගන්නවා තාම. මේකත් තියෙනවා අපි ගමු. කාසියක් තිබ්බා කාසිය ගත්තා. මේකම හරි තේත් ගන්න බලමු. මේ පැත්තේ නැහැ දැන් හොයන්න ගියම එපා වෙන්නේ කාසි. මේ වරින්නත් බෑනේ අරන්න පුළුවන්. මම ෆොටෝ වගේකුත් තියෙනවා නම් කාගෙත් දාන්න වැඩක් නැහැ අපිට. ගන්න වෙයි මගේ ඒ කාසි ගත්ති ගන්න ටීම් කරන්න ඕනේ ගන්නත්. ළඟට ගිහිල්ලා ගන්න ටීම් කරලා ගන්න ඕන. ඉතින් ඒ වටියත් හදලා ගත්තා නම් සුපිරි ගේම් එක. මෙව්වා යන්නේ ගන්න දියා. පහළ තට්ටුවට යනවා අපි පහළ තට්ටුවට යමු වෙන අපි. මාට මේ තාම හිතා ගන්න බැරි මොනවද මේ ගලක් ඔය තියෙන. මේක මොනවද වෙන්නේ කියලා මොකක්ද වෙන්නේ හරි තේරෙන්නේ. මට නම් මේ පාම කරමු තමයි මේ කාසි වණ්ඩිය අනේක. එපා වෙනවා එහෙම කරන්න. එහෙම හොයන්න ගියවන. මෙතන නෑ පේන හැටියෙන්න සර්පේකුත් ඉන්නවා. කළු පාටයි ඇස් දෙක නිල් පාටයි. මෙතන පූජා කරන තනද්ද කොහෙද මං එතන ඉතින් මේ වලව්වට ගොඩක් අය ඇවිල්ලා තියෙනවා නිදාන ගන්න. එක්කෙනෙක්ටවත් යන්න බැරිලා මේ ඉන්නේ ගණ්ඩා වන්දෝද මේ ඔය දැට සැකිලිය කියලා. අම්මට කාසියක් හම්බුණා. ආච්චි කොර ගායන්නේ ආච්චිට කකුලේ අමාරුවක් තියෙනවා මොකද මං මෙතන ඉන්නේ. උඩට ඉඩිලා බලමු දිනවා කියලා. මේ තා එකක් තිබ්බනම් හරි පහක් කරන්න කාසි. 100 කොහෙද දන්නේ පේන්නත් නෑ අම්මට සිටි 100 අතන. 100 මිටියකුත් අයගෙන ඉන්නේ. 100 අතන 100 එළියට ගන්න බැරිද දන්නේ. 100 මෙහෙ එන්නේ 100 එන්න නැති පාටයි. අපි තමයි යන් තව කාසියක් හොයන්නේ මේ අනිත් කාසිය. අම්මට ගෑගිනේ අනිත් පැත්තට යන්නේ. ඒක අතුරටත් ගෑගිනේ මේක. ඒක සුපිරි. මේ කබඩ් නෑ නේ මෙතන. රෝද කුඩුවක් තියෙනවා. මේ තියෙන්න පුළුවන් හැබැයි. බලමු නෑනේ. නෑ ඒක නෑ. බලමු අම්මට මැණිකක් තියෙනවා මැණික් අම්මට හම්බුණා කාසිය. මැණික් ගාවමයි එනවා. දැන් 100 නැතුණොත් හොඳයි මෙතන. එතකොට ටග් ගාලා මේක දාලා ආවා ඒක. 100 මෙතන ඉන්නේ. 100 එන්න මෙහෙට 100 අවුලන්නේ 100 දැය යනවා. 100 එක තැන යන්නේ හැබැයි. මේකට දාමු මේ කැරි පහ. තාඩියක් ආයි අප්ඩේට් එකක් කරලා මේක හදලා ගත්තා නම් සුපිරි. ඒවා ටික හදලා ගැම්මට මේ ටික දාන්න බෑ. නැමිට දාන්නත් බෑ. මොකක්ද දේලා දිනේ හරි දැන් දැම්මේ. ආයේ මං අර වෙන එකක් දාලා තින්නේ. වැරදි. හරි තව දෙකක් දාන්න ඕන. එකයි. කොහෙද දාන්න ඕනේ? මොකයි දාන්න දෙන්නේ නැත්තේ? මොකක්ද දේලා දිනේ කොහරි ගේම හිර වුණා වගේ වුණා. මොකක්ද වැඩ කරන්නේ? මොකක්ද ඒ උනේ ආරිය? හරි මොකක් හරි වුණා ඒක වාට මම හිතන්නේ. හිර වුණා යක් හරි වුණා. ඒක අවුලන්නේ. මං හිතන්නේ මේ කනෙක්ෂන් අවුල මං හිතන්නේ. අපිට දා කැරි දෙයක් කියලා තමයි හොයාගන්න තියෙන්නේ. මේ කැරි දත් හොයාගමු. කොහොම හරි කරලා අපිට දා අර මැණිකක් වගේ තිබ්බේ ඒක නාගමාණී කීයද ඒකත් අපි හොයාගන්න ඕනේ. ඒකත් අරගෙන
දැන් 100 බයිනකම් ඉන්න බෑ. අතන මේ අල්මාරි ටික චෙක් කරමු. ඉතින් මතක් කරනවා ගේම් එකේ අවුලක් නැහැ ඉතින්. සාමාන්‍ය ලංකාවේ ගේම් අතර සුපිරියටම තියෙනවා. අමරාච්චි දෙන්නම ඉන්නවා. ෂේප් එක මාරු නා. මෙතන නෑ. මැනික් ගත්තා. එතන තැටියන් තියෙනවා. එතන යන්න බෑ. ආයුධටත් කිල්ල වලම තියනවාද කියන්නේ. මෙතනත් තියෙද්දි දන්නේ මෙතනත් නෑ. කතා මුන්නේ නේ මැනික මෙතනින් දාන්නද? මැනික රතෙන්ද දාන්න ඕන. ඒක ඔක්කොම හයි කරනාට පස්සේ තමයි දාන්න ඕන මැනික. කොහෙද ඇයි හොයන්නේ? මේ පැත්තට ගිහිල්ලා බලමු. යට තට්ටුවේ දන්නේ නැහැ. යට තට්ටුවේ කියලා ගන්න ඕනේ දැන්. මේ ලාච්චුත් චෙක් කරගෙන යන්නකෝ. මේකෙත් නෑ. අයි මේ තැටිය දාමුද මේකට? සින්දුවානිකට මලක් කොහෙද මතක නෑ නම කියන. දාමු බලන්න බී. සින්දුවක් ඇයි දන්න. දාලා තියෙන්නේ. දැන් සද්දයක් නම් ඇහෙන්නේ නෑ දැන්. අනේ වන්දයි. හරි අපි යම් බලන්න යට තට්ටුවල තැන්ද? යට තට්ටුවේ තියෙද්දි දන්නේ ඉතින් කියන්න බෑ. මේකට චෙක් කරගෙන යන්න අමරාච්චි න. ආච්චියි ලාරින් මේකටත් තියෙද්දි දන්නේ නෑ. ආච්චියෙන් තමයි ප්‍රශ්නේ. සීයා ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. ආච්චි යට එකේ උඩ එකේ දෙකේම ඉන්නවා. දැන් ඇඳ යට ඉන්නේ. ඇඳ යට ටික ආච්චි යනවා. අයි බලමු ආච්චි ආයිද කියලා ටිකක් වෙලා ඉඳලා. එයාගෙන් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් සහායිකේ වලට යන්න සපෝට් එකක් දෙන්න. එයාගෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ මේ අලුත්වත් බලන්න ෂෙයා පාරුත් දාන්න. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරන link එක ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් එදින් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙගාබයිට් 74ක් වගේ තමයි ඉන්නේ ගේම් එක. ඉතින් ගන්න සුපිරි ගේම් එක. මේකත් අරගන්න බෑ. දැන් ගන්න දෙන්නේ මේ ටික තියාගන්න ඕන. අර කාසි දෙක. පියානෝ එකකුත් තියෙනවා මෙතන. පුටු දෙකක් තියෙනවා. කවුද ආච්චි? ආච්චි නම් බය වෙන්න ඕනේ නැහැ. ආච්චි මේක කරන්න පුළුවන් ගන්න. මෙතන ඒ දන්නේ අම්මට ඉතින් තියෙනවා එකක් තියෙනවා. ඒක කාසියක් තියෙනවා. ඒක කාසිය අයියෝනේ. ඒක කාසිය අයියෝනේ කොහෙද තියෙනවද දන්නේ නැහැ. තමයි හොයාගන්න ඕනේ. යට තට්ටුවේ තියෙයිද දන්නේ නැහැ. මේ ගිනි පෙල්ලුත් අපිට අතර ගන්න පුළුවන්. ඒක සුපිරි. හැබැයි ගින්දරපත් වෙන්නේ නැහැ පැතර ගත්තාම. මාර්ගින් බැලුවා කලින්. රෙකෝඩ් කරන්න කලින්. මේ පැත්ත නම් පේන්නේ නැහැ. ඒ ගිනි ගොඩේම නිකන් මොකක්ද තිරයක් දාලා වගේ තියෙනවා. මේ නිකන් අවුලකුත් නැහැ අවුලන්නේ. මෙතන නෑ. මෙතන දැන් මන් තුන් සැරයක් කියලා. මෙතන නම් පේන්නේ නැහැ. මේ කාසියක්ද නැහැ. ඒක මම්බලි මේ කාසියක් තියෙනවා. ඔය නෑ බැලුවද කොහෙද ආයි පාරක් දෙවෙනි වර වන්නේ. මෙතන ගලවගේ තියෙනවා. ඇතුලේ නම් තියෙන්නේ නැහැ ඇතුලේ. මේ තව තියෙන්නේ කාසි වගේ මං හිතන්නේ අපිට කලින් අර මැරිච්චුන් දාපියද කොහෙද. ඒක ගන්න බෑ අපිට. එක කාසි අයියෝනේ කාසි හොයාගන්න බෑනේ. ඒ වැටුනේ නැහැ මොකක්ද දෙන්නේ අතට හංගුණානේ මං ගත්තා. ඒකෙන් මං හිතන්නේ ලේ වැඩි වෙන එක හරි මං කරි වෙන්නේ මං හිතන්නේ නේ. ඔව් ලේ වැඩි වෙන එකද කොහෙද දෙන්නේ ආච්චි මේ අපිට මේ පහර දුන්නානේ දැන් මං හිතන්නේ ලේ වැඩි වෙච්ච කරුණ. මට බලන්න බැරි වුණා. මේකෙත් නෑ. ආයෙ රැහැපත් වෙනවා වගේ වෙන්න තියෙනවා. ආච්චි දාලා නම් බෑ වෙයි දැන් මාව. ශික්කා එකන්නේ නේද එකම එකයි ඕනේ. එකනේ ශික්කා. මෙතන නෑ.
මේක දැම්ම තව එකක් ඕන මැනික දාන්න බෑන්ටි මෙතෙන්ට පාවිනවා ඒක හොයන්න ගියා ඔය තියෙනවද දන්නේ නැහැ එක තැන් වල තියෙනවා යාපේ මැනික දාන්න බෑ උතින්ට 100ක් තියෙනවා ඒ ඇස්සේ ඉටි පාරක් එහෙම ගහයිද දන්නේ 100 වැටෙන්නේ නැහැ නේ අරට අපි විතරයි වැටේ මෙතන ලාම්පුවකුයි පොද්දේකුයි දෙකකුයි තියෙනවා ආච්චි උඩට යන එක වයින්දලදී ආච්චි දැනවා වඩා විඳගෙන හරි ඉතින් ඔයාලා දැන් මතක් කරන්න තියෙනවා ඉතින් මම මේ වීඩියෝ එක තමයි මේ 2025 දාන අන්තිම වීඩියෝ එක ඉතින් අපි ලබන අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු ඒ කියන්නේ 2026 අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපි මේක තමයි අන්තිම වීඩියෝ එක මේ අවුරුදු දාන්නේදී ඔය යම්මට ලබන අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු හරි ඉතින් අපි යම් වීඩියෝ පැත්තට දැන් කාසී තාම හම්බුනේ නැහැ මන්න එපා වෙලා තියෙන හැමතැනම ගියා හොයන්න කොහෙද යනවද කියන්න දන්නේ මේ බැලුවා නෑ මෙතන නෑ මේ අරගෙන තියෙන්නේ මෙතන නෑ මේ පොත තියෙන්නේ නිදන් මොකක්ද ඒක මේකම බැලුවානේ ඊයෝ මෙතනත් බැලුවා මෙතන ඇවිල්ලා බැලුවා මම හතරවෙනි පාරද කොහෙද මම ආයේ මේක බලන්න නම් මෙතන කොහොමද තියෙන්නේ බෑ සර්පයා ඉන්නවා මෙතන කාසයක් කඩලා තියෙනවා ඒක අම්මාට මෙතන තියලා තියෙන්නේ අඩේ ඒක දැක්කේ නෑ බං මෙතෙන්ට ආව 4 පාරක් විතර දැක්කේ නෑ ෆොටෝ උඩ තියලා තියෙන්නේ අපට ආච්චි නම් බයෙන් යන්න දැන් කඩාගෙන යන්න තමයි තියෙන්නේ සික්කෑ දෙන්න මම හිතන්නේ 4 පාරක් විතර ආව මෙතෙන්ට ඒ දැක්කේ නෑ නෙච්චර එතන ෆොටෝ උඩ තිබිලා හරි අපි වැඩි කතාවක් නෑ කයි කරමු හරි දැන් වටේට කැරකෙනවා අපිට තියෙන්නේ දැන් මේ පොල් වගේ දින එක ඔබන්න තමයි තියෙන්නේ ගාන්න ඕන හරි දැන් මේක ඇරුණා වල් පේනදි පොත් කබඩ් එකක් වගේ තමයි පොත් රාක්කයක් වගේ ඇරුණා දැන් මැනික දාන්න ඕන මෙන්න මෙතෙන්ට හරි දැම්මා ඊට පස්සේ අපිට මේ කොක්කක් වගේ තියෙන්නේ ඒක මෙතෙන්ට සෙට් කරන්න තමයි තියෙන්නේ ඉතින් අපි කොක්ක මෙතෙන්ට සෙට් කරමු මේ විදියට හරි එහෙනම් දැන් මේක ඇරුණා වල පේන අම්මට සිරි නිදානි කොහමද මැණික් තියෙනවා රත්තරන් තියෙනවා මට සිරි තැමියා මජ්ජ කලුණා එකපාරට මම හිතන්නේ ගේම් එකක් හරි අවුලා භාග්‍යයක් වගේ වෙලා ඉන්නේ සුපිරි නිදානයක් අම්මට සිරි ඊයේම වාගේ දසමායෝදය වගේ යවුවා පොළු පාරක් මම හිතන්නේ මේ ගේම් එක අපි තව එකක් හම්බේ තව තව පාට් එකක් 2 විදියට වලව්ව ඉතින් අපි අලුත් ගේම් එකක් වෙන ගයිමු ඒ අපි ඉතින් channel එක subscribe කරන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අපි ආය අලුත් වීඩියෝ හම්බ වෙනවා